බෝම්බයක් පිපුරුණානේ මෙතන. දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමේ මංගල්‍යයට ප්‍රධාන වහල්කඩ තමයි මේ තියෙන්නේ. දැවන්ත. ඒ වගේම මෙතන අති විශේෂයි. මෙතන විශාල පාලමක් ගහලා තියෙනවා, බ්‍රිජ් එකක්. ඒ බ්‍රිජ් එක අභියස ඉඳලා තමයි මේ මම ඔබට කතා කරන්නේ. බ්‍රිජ් එක වහලා තියෙන්නේ. දැන් මේක ප්‍රදර්ශනය කරන්නේ නැහැ. එන්න ඉස්සරහට පොඩ්ඩක්. ඔව් එන්න ඉස්සරහට. මේ බලන්න පොඩ්ඩක්. මේ මගේ ආපු මේ රිදුරු මහත්තයාට තමයි මේක මම ප්‍රදර්ශනය කරන්න දුන්නේ. මේකට උඩට යන්න බෑ. ඔව් මේක උඩට යන්න බෑ. මට මෙතන කතා කරන පොලිසිය මහත්තයෙක්. ඒ පොලිසිය මහත්තයත් එක්කත් අපි කතා කරන්න ඕන. මේ ටික ගත්තට ප්‍රශ්නයක් නැහැ නේ. එහා පැත්ත ගන්නනේ. හරි හරි. ඒ මහත්තයා කියන මේ ටික ගන්න එපා කියලා. මොකද දළදා වහන්සේට මීටර 300ක් විතර තියෙනවනේ. 300ක් විතර තියෙනවා. කමන්නේ නැහැ. අපි ගරු කරනවා. දැන් ඉන්න ක්වීන්ස් හෝටලේ ඉදිරිපිට ප්‍රධාන වහල්කඩ සහ ක්වීන්ස් හෝටලේ ඉතාමත් වර්ණවත් ආකාරයෙන් අතන තියලා තිනවා. ඒ ජනතාවට එන විදියට ඔයගලන්ට පේනවා ඇති මේ නුවර වැව අයිනේ විශාල වශයෙන් ගහලා තිනවා ටෙන්ට් වගේක්. ඒ ටෙන්ට් වලට ජනතාවට දෙමෙන් නැතුව තමයි දළදා වහන්සේ ප්‍රදර්ශනය නරඹන්න තියෙන්නේ. දළදා වහන්සේව වැඳ පුදා ගන්න ඕගලන්ට අවස්ථාව දීලා තියෙන්නේ. ඉතින් මේ මහනුවර ඓතිහාසික දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන්න දීලා තියෙන්නේ අවුරුදු 16කට පස්සේ. දෙයනේ අනුර කුමාර දිසානායක සහෝදරයට කොච්චර ඕගොල්ලෝ මඩ කොච්චර ගැහුවද? ප්‍රදර්ශනයේ නෙමෙයි පෙරහැර කරන්නත් දෙන්නේ නැහැ කිව්ව නේද? කිව්ව නේද එහෙම? එහෙම දෙයක් වෙලා නැහනේ. ඔගොල්ලෝ නොදන්න රහසක් මං එදාට හෙට මම තියෙනවා. හෙට තේනවා තෙල් ගෑමේ නැකත. ඒකට නලින්ද ජයසිංහ සෞඛ්‍ය අමාත්‍යතුමා එනවා. දේශීය වෛද්‍ය අමාත්‍යතුමාත් එතුමාට තියෙන නිසා නාත දේවාලේ. ඒ වගේම අනුර කුමාර දිසානායක කියන්නේ මේ දළදා වහන්සේ කීරවැල්ලේ පරපුර තමයි දළදා වහන්සේව රැක්කේ. ඒ රැක්ක පරපුරේ ඥාතියෙක් තමයි උරුමකාරයෙක් තමයි අනුර කුමාර දිසානායක. මේක කවුරුත් ලංකාවේ එලි කරලා නැහැ. අනුර කුමාර කියන්නේ රාජකුමාරයෙක් නෙමෙයි. හැබැයි ගමේ කොල්ලෙක්. මම කියනවා රාජකුමාරයෙක් කියලා. මේ කවුරුත් දන්නේ නැති විස්තරයක්. කිසි කෙනෙක් දන්නේ නැහැ. මම කියන්නේ රාජකුමාරයෙක් වුණාට කමන්නේ ගමේ කොල්ලෙක් වගේ ඉන්න ඕන. ඒක ලොකු කතන්දර ගොඩක් තියෙනවා. ඔගොල්ලෝ ඇහුවොත් පුදුම වෙයි. අනුර කුමාර දිසානායකට මේ අදහස පහළ වෙන්නේ මොකද? කීරවැල්ලේ පරම්පරාව. දිසානායක මුදියන්සිලාගේ පරම්පරාව තැන්පත් කළේ කීරවැල්ලේ. මං නම් ගම් දිසාත් එක්කම එලිදරව් කරනවා ඒක. පොඩ්ඩක් කාලයක් දෙන්න. දැම්ම කියන්නේ මම. අනුර කුමාර දිසානායක මුලින්ම තමයි ඔය දළදා වහන්සේ වැඳ පුදාගන්නේ. මේක VIP නෑ. VIP නෑ. ඔක්කොම සාමාන්‍ය මිනිස්සුන්ට වගේ තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් වෙන රජයක් වුණා නම් මේක VIP ලොන්ච් තියෙනවනේ. මේක VIP ලොන්ච් නෑ. සාමාන්‍ය ජනතාවට. අර බලන්න පොඩ්ඩක්. මේ බලන්න. කොච්චර ලස්සනද කියලා. මං ඉන්නේ දැන් මේ ක්වීන්ස් හෝටලේ ඉදිරිපස. ඒ දිගටම ගහලා තිනවා මේ ඔක්කොම ආවරණය කළා. දැන් අපි යනකොට යන්න ඕනේ අර වැව් තාවුල. දැන් වැව කොච්චර ලස්සනද බලන්නකෝ. වැව තියනවා දැන් මේ පැත්තේ. දැන් මේ පැත්තේ තියනවා මහා ප්‍රතාපවත් විදියට එන හයිවේ බ්‍රිජ් එකක් ගහලා. කොහොම ලස්සනයි. මේවා කරන්න ඕන. අපිට ඕනේ මේ බලන්න බ්‍රිජ් එක. දැන් මං ඉන්නේ රෑ 1යි දැන් පාන්දර 1යි වෙලාව. මේ ඔක්කොම ලස්සනට තියෙනවා. මේ තියෙන්නේ ඓතිහාසික නුවර වැව. දැන් ඕගොල්ලෝ පුදුම වෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවනේ මේ හැලපොළ කුමාරයාම ඇතුළු දරුවෝ ටික ගිල්ලවල මැරුවේ. එතකොට කවුද වරදකාරයා? ශ්‍රී වික්‍රම රාජසිංහද? නෑ. ශ්‍රී වික්‍රම රාජසිංහ කියන්නේ රජ කෙනෙක් විතරයි. අධිකරණ බලය දුන්නේ කවුරුද? ඒ නීතිය ක්‍රියාත්මක කළේ කවුද? ඒතර ශ්‍රී වික්‍රම රාජසිංහ නෙමෙයි. ඒක ගැන තෙලිදරව්වක් කරනවා. ඒක අම්මට සිරිහෙලිදරව්වක් වෙනවා. එතකොට අපේ ඉතිහාසයේ සඳහන් වෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ කියන්නේ මහා අමන රජෙක්. ඇහැලේපොළ කියන්නේ කරපු වරදකට ඇහැලේපොළ කුමාරිය ඇතුළු දරුවන්ව මද්දුම බණ්ඩාරව වීරයෙක් විදියට බෙල්ල කපලා හිසවෙන් කළානේ. අයියන්ට බියනවන්න මරණ සැට මම පෙන්නන්නම් කියලා කිව්වේ. අන්නේ කතන්දරය ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. ඒ කතන්දරේට එහෙම මැරීමට මෙහෙම ලක් කරන්න කියලා වංගෙඩියේ දා මෝල් ගහේ කොටන්න කියලා අනකරේ කවුද?
රාජසිංහ රජුරෝ නෙවෙයි. පුදුමයිනේ. බලමුකෝ පොඩ්ඩක්. අපි මේ ඉතිහාසය වෙනස් කරනවා නෙමෙයි. ඉතිහාසයේ මූලාශ්‍රත් එක්ක කතා කරන්නේ. අපි කියනවා පුරාවිද්‍යාව හරි මහාචාර්ය ඉතිහාසඥයන්ට නිර්මාල් රංජිත් දේවසිරි මහාචාර්යවරයෙක් ඉතිහාසෙක් මගේ සමකාලීන මාත් එක්ක හිටපු ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාලේ හිටියේ නෑ කොළඹ විශ්වවිද්‍යාලේ තමයි නිර්මාල් හිටියේ එක්ස් කණ්ඩායමේ මාත් එක්ක හිටියා. ඉතින් ඒගොල්ලොත් එක්ක මම හිටිය කෙනෙක්. නමුත් මම මූලාශ්‍ර ගන්න වෙනම. ඒකයි මම කතා කරන්නේ. ඉතින් ඒ කතන්දරෙත් එක තමයි කියන්නේ. එතකොට ඇහැල ගහක් ඉතුරු කරන්නේ නැතුව මුළු ඇහැල පොළ පරම්පරාව විනාශ කරා. ඇහැල පොළ පරම්පරාව විනාශ කරා. හරියට මම උකට කිව්වොත් මේ ජී.ආර්. ජයවර්ධන ඒ විනාශ කරා තමයි එක්සත් ජාතික පක්ෂයේ ඒ පරම්පරාවල් ඔක්කොම. රුක්මන් සේනානායක පරම්පරාව. සේනානායක පරම්පරාවේ එක රුක්මන් කෙනෙකුටවත් ඉඩ දුන්නේ නැහැ. මම මේ අතුරු කතාවක් කිව්වේ මම හරිද? අතුරු කතාවකේ රුක්මන් සේනානායකත් එක්ක වලිය තිබුණානේ. ඒ කියන්නේ සේනානායක පරපුල තිබුණානේ. සේනානායක පරපුල කියන්නේ ඩී.එස්. සේනානායක ඩඩ්ලි සේනානායක පරපුර තිබුණා. ඒ පරපුරේ අන්තිම පුරක තමයි ඩඩ්ලි සේනානායක. ඩඩ්ලි සේනානායක මරණයට පස්සේ රුක්මන් සේනානායක තමයි බලයට හිටියේ. රුක්මන් සේනානායක පරපුරම විනාශ කරා. හරියට අර කියනවනේ ඇහැල ගහක් ඇහැල පොළ නිලමේ ඇතුළු සියලු පරම්පරාවල් විනාශ කළා වගේ. ඒක අතුරු කතාවක්. මම මේකට ගැලපෙන්නේ නැහැ. මම නිකන් මතක් වීම නිසා කිව්වේ. ඉතින් මේ ලස්සනට හදලා තිනවා. කිසි කෙනෙකුට තෙමෙන්නේ නැති වෙන්න. කිසි කෙනෙකුට තෙමෙන්නේ නැති වෙන්න. ශ්‍රී දන්ත ධාතුව වන්දනාමානය කරන්න අවස්ථාව ලැබලා තියෙන අවුරුදු 16කට පස්සේ. ඉතින් අපිට හොඳ නැද්ද මේක? ඇත්තටම අපි සතුටු වෙන්න ඕන. අපි සතුටු වෙන්න ඕන. හැබැයි අපිට දුක මේකේ টয়ලට් වලිනුත් හොරා කාපු පාරෝ ඉන්නවා. මෙතන টয়ලට් මේක පහසුකම් වලට ඒ කියන්නේ නොයෙකුත් දේවල් වලට ඒ කියන්නේ ලබා ගන්න කියලා උන්ගේ account වල නම් දාලා යකෝ මොකක් හරි හොයනවා නම් සල්ලි හොයනවා නම් දලදා වහන්සේගේ account එකක් තියෙනවනේ ඉතින් දලදා මාලිගා account එකට දාපළ මං කවදාවත් කිසිම කෙනෙක්ගේ රුපියලක්වත් එකතු කරන්නේ නැහනේ. එකතු කරන්න අවශ්‍ය කෙනාට දෙනවා. ඉතින් ඒ නිසා මට මතකයි තවත් YouTube කාර්යයක් මගේ හිතවතේ බොහොම හිතගත්තත් මගේ සමකාලීනෙක් ඕට ලොකු විශාල දැනුමක් තියෙනවා ඉංග්‍රීසි දැනුමක් තියෙනවා. ඕත් ඉතින් මේක මේ ලොකු අපහාසයට ලක් කරලා දලදා වහන්සේ. ඒ වගේම තවත් ඉතින් හාමුදුරු කෙනෙක් ඉන්නවා ඉතින්. ඒ හාමුදුරුවෝ කිව්වා මේ දලදා වහන්සේ කියන නොයෙකුත් දුර්මත කිව්වා. අපි නම් කියන්නේ අපේ භක්තිය වීර උදානේ උදා වෙන්න භක්තියත් එක්ක අපි භක්තියට ගරු කරනවා. දලදා වහන්සේට හිසනම ආචාර කරනවා. ඒ නිසා මේ මහ රාත්‍රිය ආවේ මට ඒ කියන්නේ මාර ප්‍රශ්නයක් වුණා. මොකක්ද දන්නවද? මම ආවේ 5යි කාලේ කෝච්චිය එනකොට මම එනකොට කෝච්චිය කැඩුණා නෙමෙයි. කෝච්චියට ගහක් පෙරලිලා මේ කඩු ගන්නාව හරියදී. ඉතින් මේ ඒ ගහ අයින් කරන්න ගිහිල්ලා ඉතින් මාර ප්‍රශ්නයක් වුණා. පැය 3ක් විතර කෝච්චිය ඩිලේ වුණා. ඒ කරුම නිසා තමයි මට මෙතෙන්ට එන්න පරක්කු වුණේ. නැත්තම් මේක ලස්සන වීඩියෝ එකක් කරනවා. මේ තියෙන ක්වීන්ස් හෝටලේ ක්වීන්ස් කියන්නේ රැජින මෙතන තමයි ප්‍රහාර නැරඹුව හෝටලේ. ඉතින් මේ හෝටල් පරිශ්‍රමයේ ඉඳලා තමයි මම මේ ඔයගලන්ට කතා කරන්නේ. ඉතින් අපිට මෙතෙන්ට යන්න දෙන්නේ නැහැ. අපි අතන පෙන්නන්නම්කෝ. දැන් මේ තියෙන්නේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැද පුරා ගන්න අලුත්ම බ්‍රිජ් එකක් ගහලා තියෙනවා. මේ බ්‍රිජ් එක හරිම ලස්සනයි. යන්න දෙන්නේ නැහැ. ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. කමන්නේ ඇතුල් වෙන්න නොදුන්නත් මට ප්‍රශ්නයක් නැහැ. මම ඔයගලන්ට පෙන්වන්න හදන්නේ. මේ වහල්කඩ. දැන් මෙතන ප්‍රශ්නයක් මතුවෙනවා. මෙතනින් දැන් මේ පාර ඉස්සර ඇරලා තිබුණේ. LTT ත්‍රස්තවාදී කාලේ තමයි බෝම්බයක් පිපුරුණානේ මෙතන. මුදුන් මල් කඩන දෙයියනේ. ඒකට අගතියක් නොවෙන්න පාර වහනවා නම් හොඳයිද නැද්ද කියන එක මම කියන්නේ නැහැ. ඒක මට අදාළ නැහැනේ. ඔබ වහන්සේලාගේ සහ අතිගරු ජනාධිපතිතුමාගේ අදහසත් එක්ක තමයි මේ පාර අරිනවද නැද්ද කියලා තීරණය කරන්න ඕන. මං කවුද? ටොක්විත් ලාල් කවුද? නේද? ඉතින් මේ විශේෂම සඳහන් කරනවා නම් මේකේ ඇමති කෙනෙක් ඉන්නවා. හොඳ ඇමති කෙනෙක්. ලාල් නේද? ලාල් කියන්නේ සෙල්ලම් නැහනේ. ඉතින් ලාල් සහෝදරයා බොහොම මත ප්‍රකාශ කරනවානේ. ඉතින් මේ ලාල් තමයි මේකේ බාර වෙන්නේ. ලාල්කාන්ත. ඉතින් ලාල්කාන්ත සෙල්ලම් නැහැ. ලාල්කාන්තත් හෙට පැමිණේ. නලින්ද ජයතිසත් එක්ක ඉසතෙල් ගෑමේ මහෝත්සවයට. හැබැයි අනුර සහෝදරයා 18 වෙනිදාට කොහෙද තමයි මේක උත්සවශ්‍රීයෙන් මේකේ දලදා වහන්සේ ප්‍රදර්ශනය කරන්නේ. ඒ ප්‍රදර්ශනය කරන එකට මුලින්ම දලදා වහන්සේ ප්‍රදර්ශනය කරන්නේ වඳින්නේ
දෙස මේ දෝත් මුදුන් දීලා අනුර කුමාර අපේ ජනාධිපතිතුමා කිව්වේ කොහමද? පෙරහැර කරන්නත් දෙන්නේ නැහැ කියලා. ඉතින් ඔක්කොම ඉවරයි. සට කපටකම් බලගේ ඔක්කොම ඉවරයි. මඩ අවලාද ඔක්කොම ඉවරයි. දැන් තියෙන්නේ අපේ කාලේ. ඒ කියන්නේ අනුර සහෝදරයේ කාලේ. අපි යහපත් දේශපාලන සංස්කෘතියක් ගේන්න නම් ආගමට මුල් තැන දෙන්න. හික්මීම තියෙන්න ඕන. හික්මීමත් එක්ක තමයි යන්න ඕන. ඉතින් අපි කියන්නේ ලැජ්ජා බය කියන සංස්කෘතිය අපි ඇති කරගන්න ඕන. ඒ ඇති කරගන්න ඕන නිසා තමයි මිනිසත් තිරිසනත් අතර ඇති වෙනස ආගමෙන් තමයි කියලා දෙන්නේ. සුකරිනෝ අසාදෝනි අත්තනෝ අபிතානිත තන්නේ හිතන්ත සාදුන්ත තන්නේ පරම දුක්කරං. මිනිසත් තිරිසනත් අතර ඇති වෙනස ලැජ්ජා බය. අපිට ලැජ්ජා බය තියෙනවා. බලට තමයි ලැජ්ජා බය නැත්තේ. අපි හැමදාමත් වතාවත් කරනවා. ඉතින් ඒක නැති කරන්න බෑ. අපි ලැජ්ජා බයත් එක්ක හැදිලා මේ දළදා වහන්සේට අපි ගරු කරමින් තමයි අපි සියලු දේවල් කරන්නේ. අපේ ආගම, අපේ ජාතිය අපි රකින්න ඕන. අපි කියන්නේ මේ ඉතින් මේ මගේ රටට දළදා හිමි සරණයි මගේ රටට කියන කතන්දරේ දන්නවනේ, සින්දුව දන්නවනේ. ඉතින් දළදා හිමි සරණයි. මොකද මේ දළදා වහන්සේ තමයි අපේ රාජ්‍ය උරුමත්තේ තියෙන බලය. එදා රජවරු මේ දළදා වහන්සේව ආරක්ෂා කරගත්තා. ඒ ආරක්ෂා කරගත්ත වගේම මේ අපේ අතිගරු ජනාධිපති, අතිගරු කියන්නේ ඕනේ සහෝදරයා. ඒ අතිගරු ඉස්සර කට්ටිය මේක පත්තිරුප්පුවේ නැග්ගා. ඉතින් හේමා ප්‍රේමදාසලා ඒ කට්ටියත් නැග්ගා, සජිත් ප්‍රේමදාසලාත් නැග්ගා. නමුත් අපේ සහෝදරයා කියන්නේ මේ චාරිත්‍රානුකූලව චාරිත්‍රයට මුල් දැන දීලා ඒ වැඩ ටික කරයි. ඉතින් ඒක අපිට සතුටුයි. අපි ඉතින් මහා රාත්‍රියේ මේ ආවේ බලන්නකො නිකන්. මේ ඔක්කොම මහා රාත්‍රියේ ඉන්න පරක්කුනේ කෝච්චිය නිසා. හරිම නිස්කලංකයි. බලන්නකො ඉතින්. එහෙනම් ඉතින් මේ මහනුවර ඓතිහාසික කඳුඩර රාජධානියේ ක්වීන්ස් හෝටලේ ඉදිරිපිට අර පැත්තෙන් පේනවා ශ්‍රී දළදා වහන්සේ. පෙරුවන් සරණයි. සාදු සාදු සුට්ටුබන්තේ. මේ මාලිගාවේ විශේෂ ආවරණ මොකද දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම සඳහා විශේෂ ආවරණ දාලා තිනවා. මේක තනිකර තහඩු දාලා මේක වහනවා. දැන් මාලිගාව ඉදිරිපස වාල්කඩ දොරටුව අභියස මේ මාලිගාවේ විශේෂ ආවරණ මොකද දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම සඳහා විශේෂ ආවරණ දාලා තිනවා. මේක තනිකර තහඩු දාලා මේක වහනවා. දැන් මාලිගාව ඉදිරිපස වාල්කඩ දොරටුව අභියස තමයි මම ඉන්නේ. අපි දැන් යන ගමන් ඔයගොල්ලන්ට පේන ඇති මේ මල් කුටි මේ රෑ 12 පහුවෙලා උදේ පාන්දර ගන්න දර්ශන